හිතනු පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා ස්වර්ග ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මල්ෂා අඹේපිටිය. සුපුරුදු පරිදි මුලින්ම අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත. Let's talk and walk. 13:33 මානසික සෞඛ්‍ය පාගමන. කලහා දෙල්තොට ශුද්ධ එම්මානුවෙල් දේවස්ථානයේ 55 වන වාර්ෂික මංගල්‍ය. කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව්මැදුරේ නත්තල් කුසපත් ඇදීමක්. කුඩාපාඩුව ජපමාල දේවමාතා වාර්ෂික මංගල්‍ය. මේගමුව TOR කනිටු දෙව්සත් හලේ 49 වන වාර්ෂික මංගල්‍ය. දීප ව්‍යාප්ත නත්තල් තැපැල් මුද්දර චිත්‍ර තරගයක් මෙවරත්. ශ්‍රී ලංකා ගැලවීමේ හමුදා උතුරු කාන්තා රැලිය. වතිකාන්වේ කාදිනල් රෆායෙල් මෙරි ඩෙල්වැල්ගේ අධ්‍යයන රැස්වීමකට සහභාගී වූ 14 වන ලියෝපාප්පාන්සේ. දීප්ති දිවීනා ශ්‍රීධරන්ගේ The Journey. දැන් පුවත් සවිස්තරාත්මකව. ලෝක මානසික සෞඛ්‍ය දිනය දී තිබෙන්නේ ඔක්තෝබර් 10 වෙනිදාට. ඊට සමගාමීව 13:33 ආයතනය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණේ කොළඹ දියත උයන පරිශ්‍රයේදී. යම් මානසික ගැටලුවකදී ඉක්මන් සහනයක් ලබා ගැනීම වෙනුවෙන් උපකාර ලබා ගැනීම සඳහා ඔබ කතා කළ යුත්තේ 13:33 CCC ලයින් හදිසි ඇමතුම වෙතටයි. කොළඹ ස්ථාන කිහිපයකින් ආරම්භ වුණ පාගමන් කිහිපයක් අවසානයේදී මෙලෙස දියත උයන පරිශ්‍රය වෙත ළඟා වුණා. Let's talk and walk ලෙස නම් කර තිබූ මෙම වැඩසටහනේදී මානසික සුවය පිළිබඳ දැනුම්වත් කිරීම සිදු කෙරුණා. ඒ අතර දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමක් මෙන්ම වීදි නාට්‍ය රංග දැක්වීමක්ද දක්නට ලැබුණා. එහෙනම් හෙට අම්මයි පුතායි අතමාර වෙච්ච කැම්පස් එකට එන්නකෝ. අපි අතමාර වෙච්ච. අතමාර වෙච්ච. අප සමග අදහස් දක්වමින් 13:33 ආයතනයේ මෙහෙයුම් කළමනාකාර බුද්ධික බුලත් සිංහල මහතා අපි අද ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පාගම් 3ක් ප්ලෑන් කරා. එකක් තමයි එකක් පටන් ගත්තා නුගේගොඩ නාවල වැලි පාක් එකෙන්. එතන ඉඳලා අපි දියත උයනට ඇවිදගෙන ආවා. ඒ වගේම තව පාගමනක් අපි ආරම්භ කරා බොරැල්ලෙන්. බොරැල්ලේ පොලිසිය ඉදිරිපිට ඉඳලා අපි දියත උයනට ගමන් කරා. ඒතකොට තව පාගමනක් අපි ආරම්භ කරා KI යුනිවර්සිටි එකේ ඉඳලා. KI යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ලත් එක්ක එකතු වෙලා අපි දියත උයනට ඇවිල්ලා තියෙනවා. මේකට දිනයක් වෙන් කරලා තියෙන්නේ ඇත්තටම කියන්නේ අපිට කතා කරන්න මානසික ගැටලුවක් වෙනුවෙන් කතා කරන්න මානසික ගැටලුවක් ඉන්න කෙනෙකුට කතා කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න. ඒතකොට අපේ පාගමනේ අවශ්‍යතාවය උනේ ඇත්තටම මිනිස්සුන්ට දැනුවත් කිරීමක් කරන්න මේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් දවසක් වෙන් කරලා තියෙනවා. මානසික සෞඛ්‍ය සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ගැටලුව සම්බන්ධව සාකච්ඡා කරන්න ආයතන ගොඩක් තියෙනවා. කෙනෙක් මානසික ගැටලුවක නම් ඉන්නේ මේ ගැටලුව තව කෙනෙකුට කියන්න ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ බයයි. ඒ හේතුව තමයි ඒගොල්ලෝ ගාව තියෙන අපකීර්තියටපත් වෙයි. මාව ස්ටිග්මයිස් කරයිස්. නැත්නම් මෙතන ස්ටිග්මා එකක් තියෙනවා මානසික ගැටලු සම්බන්ධව තව කෙනෙකුට කතා කරන්න. ඒතර අපේ මේ පාගමනේ මූලික අරමුණ තමයි මිනිස්සු දැනුවත් කරනවා වගේම මිනිස්සුන්ට මේ පිළිබඳ අදහසක් දෙන්න මේ වගේ ආයතන තියෙන ඕගොල්ලන්ට මානසික සෞඛ්‍ය සම්බන්ධ මොනවා හරි ගැටලුවක් නම් තියෙන්නේ අපිත් එක්ක කතා කරන්න කියන්නේ. ඇයි මේ මානසික සෞඛ්‍ය කියන එක අපිට වැදගත් වෙන්නේ කියන කාරණාවට එද්දී අපි වගේ රටක ඉන්නකොට අපි වගේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන රටක විශේෂයෙන්ම අපිට ඒ දුෂ්කරතා හමුවේ අපිට මානසිකව ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය වෙනුවෙන් පෙනී හිටින්න ඒක නියෝජනය කරන්න තමයි
අද අපි ලෝක මානසික සෞඛ්‍ය දිනය නියෝජනය කරලා ඒ වෙනුවෙන් මෙතනට ආවේ. ලංකා සභාවේ කුරුණෑගල දියුකිසේ ගලහ දෙල්තොට ශුද්ධ එම්මානුවෙල් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය ඔක්තෝබර් මාස 12 වෙනිදා පැවැත්වුණා. ඒ අතිගරු නිශාන්ත ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ගලහා දෙල්තොට ප්‍රධාන මාර්ගයේ සිට සාක්ෂි දීමේ පෙරහැරකින් සියලු දෙනා දේවස්ථානයට පැමිණීමෙන් අනතුරුව වාර්ෂික දේවස්ථාන මංගල්‍ය දේවමෙහෙය ආරම්භ වී තිබුණා. මෙම දේවස්ථානය ගෞරවනීය මෙසියදාස් පියතුමාගේ මඟ පෙන්වීම මත 1970 වර්ෂයේ සැප්තැම්බර් මාස 29 වෙනි දින එනම් මීට වසර 55කට ප්‍රථම ඉදිකර දේව නමස්කාරය සඳහා සංස්කාර කර තිබෙනවා. දේවස්ථාන පළාත භාර ගෞරවනීය ලලිත් ගුණතිලක පියතුමාගේ මඟ පෙන්වීම හා අනුශාසනාවෙන් සංවිධානය කර තිබුණ මෙම මංගල්‍ය දේවමෙහෙට ලුල් කඳුර හඟුරන්කෙත ගලහා ලෙවලන් ආදී ප්‍රදේශවලින්ද බැතිමතුන් පැමිණ සිටියා. දේවමෙහෙය ආරම්භයේදී බෞතිස්ම පොකුණ දේශනා කෝඩුව විවෘත කිරීම හා ආසීර ගැන්වීම අතිගරු රදගුරු හිමිපාණන් සුරතින් සිදු වුණා. එහිදී දේවස්ථානයේ ඉතිහාසය පිළිබඳ කෙටි වාර්තාමය ඉදිරිපත් කිරීමක් තරුණ සංගමය මගින් සිදු කර තිබුණා. දේවස්ථාන භූමියේ රදගුරු හිමිපාණන් විසින් කරාඹු පැලයක් රෝපණය කිරීමද සිදු කෙරුණා. පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී නත්තල නිමිත්තෙන් සිදු කරන ලද සමාජ මෙහෙවරක් වෙනුවෙන් ලොතරැයිපත් අලෙවි කිරීමක් සිදු වුණා. එහි කුසපත් ඇදීම පසුගියදා නිමා වුණා. පසුගිය ඔක්තෝබර් 19 වනදා කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව්මැදුරේදී පැවති මෙම කුසපත් ඇදීමේදී එහි පළමුවන ත්‍යාගය ජයග්‍රාහිකාවක් විසින් හිමි කරගෙන තිබුණා. ඒ සඳහා හිමි ත්‍යාගය වුණේ ඉන්දියාවේ වේලක්කන්නි දේවමාතාවගේ සිද්ධස්ථානය වෙත වන්දනා ගමනකට සහභාගී වීම සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පතයි. දේවස්ථාන ප්‍රධාන පාලක ගෞරවනීය ආනන්ද වීරකෝන් පියතුමාගේ අතින් ඇයට හිමි ගුවන් ටිකට් පත ප්‍රදානය කර තිබුණා. ඒ සඳහා දායකත්වය සපයා දී තිබුණේ සීමා සහිත ස්කයිලයින් ට්‍රැවලර්ස් සංචාරක සමාගමයි. එහි අධිපති උදේනි තුඩුකල මහතාද එම අවස්ථාවට සහභාගිව සිටියා. මීගමුව වැල්ලවීදිය මිසමේ කුඩා පාඩුව ජපමාල දේව මාතා දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍ය ඔක්තෝබර් 12 වෙනිදා පැවැත්වුණා. සහෝදරතුමනි ඔබතුමන්ටත් ආව නියෝජනය කරමින් ලේකම් මහත්මියටත් මංගල්‍ය දිව්‍ය පූජාව සිදු කෙරුණේ ශ්‍රී ලංකා සැලේසියානු නිකායේ ප්‍රදේශාධිපති අතිගරු රොෂාන් මෙරින්ඩා පියතුමාගේ ප්‍රධානත්වයෙන්. සංවිධාන කර තිබුණේ මේසම් පාලක ගෞරවනීය ගයාන් ප්‍රසන්න පියතුමා සහ මේසම් සභාව විසින්. මේ ගමුවාවට මේසම් සහ වැල්ලවීදිය මේසමේ කතෝලික ජනතාව විශාල පිරිසක් මෙම මංගල්‍ය දිව්‍ය පූජාවට සහභාගීව සිටියා. මාපකුල බව කියමි සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මාත් වරදින්ය. වහන්සේගේ දුප්‍රාතිහා කුරුස්සේ මගින් මාන්තෝස්ථානයේ මාතාව අත්කර ගන්නා ලෙස භාග්‍යවත් කන්‍ය මරියාවන්ගේ යාඥා පිහිටෙන් ඔබ වහන්සේගේ වරප්‍රසාදය අපගේ ආත්මයන්ට දානය කළ මැනව. අද පළවෙනි කියවීමට බැහුම්කන් දුන්නා නම් ඒ පළවෙනි කියවීම තුළ අපිට මතක් කරනවා සුවකිරීමක් ගැන. කොහොමද මේ පුද්ගලයාට
ඒ සුවය ලැබුණ කියන එක අපිට මතක් කරනවා. දෙවනි කියවීම තුළ ශුදෝ පාලුතුමා මතක් කරලා දෙනවා. දේව වචනය කියන්නේ අපිට බැඳලා තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දේව වචනය කියන්නේ අපි ප්‍රකාශ කළ යුතු දෙයක් කියන එක උන්වහන්සේ අපිට මතක් කරලා දෙනවා. ඒ වගේම අපි කරන කියන හැම ක්‍රියාවක්ම අපි ස්වාමින් වහන්සේ තුල තමයි කරන්නට ඕනේ කියන එක අපේ ලස්සනට පාලුතුමා මතක් කරලා දෙනවා. ඒ වගේම සුදෝ සුවිශේෂය තුල අපිට මතක් කරනවා තවත් සුවවීමක් ගැන, ඒ වගේම ප්‍රශංසාවක් ගැන, දේව වචනයට සාක්ෂි දැරීමක් ගැන. මේ තේමාවල් සිහිපත් කරනකොට මට හිතුණු හැඟුණු දෙයක් තමයි දේව මාතාවන්ගේ ජීවිතය තුලත් දේව මාතාවන් කියන්නේ සුවය අත්දකපෝ කාන්තාවක්. ඒ සුවය අත්දක විතරක් නෙමෙයි, ඒ සුවය අනිත් අයට දෙන්නට පෙරමුණු ගත්තු තැනැත්තියක් තමයි දේව මාතාව. සුවය අත්දකිනවා, අනිත් පැත්තෙන් සුවය දානය කරනවා. කොච්චිකඩේ පල්ලන්සේන ප්‍රදේශයේ පිහිටා ඇති TOR ෆ්‍රැන්සිස්කාන නිකායට අයත් කනුටු දෙව් සත්හල පුංචි රෝමය නමින් විරුදාවලිය ලත් මීගමුව පුරවරෙහි ආරම්භ වූ පැරණින්ම කනුරු දෙව් සත්හලයි. එහි 49 වන වාර්ෂික මංගල්‍ය පසුගිය ඔක්තෝබර් 12 වනදා සමරනු ලැබුවා. මෙම දෙව්සත්හලේ අදියුරු පියතුමා වන ගෞරවනීය මියුරින් ජයසුන්දන් කුරේරා පියතුමන්ගේ ආරාධනයෙන් මිගමුව මහවීදිය ශාන්ත මරියා දෙව්මැදුරේ මීසම් සේවක මෙන්ම මීගමුව දිසාවේ දිසානායක පියතුමාණන් වන අතිගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමන් විසින් මංගල්‍ය දෙවමිය සිදු කෙරුණා. අතිගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා පවසා සිටියේ මෙලව බිහි සෑම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුම මෙලවට ඉතාමත් වටිනා දෙයක් දායාද කළ බවත්, ඒ අතර අසීසේ ෆ්‍රැන්සිස් වූ ෆ්‍රැන්සිස් මුනිදුන් මෙලොවට දායාද කළ අධ්‍යාත්මය අතිමහත් බවත්ය. බොහෝ දේවල් කතා කරනවා, කතා කොට තිබෙනවා. ඒ පමණක් නෙමෙයි, හැදියාවට පුහුණු ලබා දෙවන්නා වූ බොහෝ දෑ ලබා දෙවන්නටත් එවන් දවස් උත්සුක වෙලා තිබෙනවා. ප්‍රේමන්තේනි ආදර දරුවනි, එවන් මොහොතක තමයි අද අපි මේ මංගල්‍ය සමරමින් දෙවි පියාණනි ක්‍රිස්තුස් වහන්සේ විසින් අර්පණ ලද ආඥානන් වහන්සේ විසින් ශුද්ධවත් කරන්නා වූ අප ශුද්ධෝ සභා මාතා එළිරාණන් වන අති මෙම උත්කර්ෂවත් අවස්ථාවට TOR ෆ්‍රැන්සිස්කාන නිකායේ ප්‍රාදේශාධිපති තැන්පත් අතිගරු රෝෂන් වසන්ත පෙරේරා පියතුමා ඇතුළු තවත් පියතුමල්ලා සහ කන්‍යා සොහිරියන් රැසක්ද දෙව්සත්හල් දරුවන්ගේ දෙමව්පියන්ද අවට ගම්වාසීන්ද එක් වුණා. මෙවර දෙව්සත්හලේ 49 වන මංගල්‍යයට සහභාගී වී අසිසේ ශුද්ධ ෆ්‍රැන්සිස් මුනිදුන්ගේ අධ්‍යාත්මය මූලික කොටගෙන පවරෙල්ලෝ නමින් දෙව්සත්හල් සිසුන් විසින් නිර්මාණය කරන ලද කවි, චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනයක්ද පැවැත්වීම විශේෂත්වයක්. දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් ස්වර්ග TV ප්‍රවෘත්ති සමගින් මුණ ගැහෙමු. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ස්වර්ග TV ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. දැන් තවත් පුවත්. මෙවරත් නත්තල වෙනුවෙන් දීප ව්‍යාප්ත තැපැල් මුද්‍ර චිත්‍ර තරගයක් පැවැත්වීමට කටයුතු සූදානම්. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මුද්දර කාර්යාංශය සමග ඒකාබද්ධව සංවිධානය කරන මෙම තරගය සඳහා ඔබටත් සහභාගී විය හැකියි. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මුද්දර කාර්යාංශය සමග ඒකාබද්ධව පවත්වනු ලබන දීපව්‍යාප්ත නත්තල් තැපැල් මුද්දර චිත්‍ර තරගය 2025 නිර්මාණ ඉදිරිපත් කළ යුතු මාතෘකාව ගොපලු රැලයි සුරගීයයි තරුව ලොවට මඟ පෙන් වූ දෙවිපියාගේ ආදරයයි. 2025 දිනට වයස අවුරුදු 10ට අඩු, වයස අවුරුදු 10 සිට 15 දක්වා, වයස අවුරුදු 15 සිට 25 දක්වා
වයසවුරුදු 21න් ඉහළ විවෘත වයස්කාණ්ඩ ඔස්සේ මෙම චිත්‍ර තරඟයට සහභාගී වීමට හැකියාව තිබෙනවා. තරඟ කොන්දේසි. දේශීයව හෝ විදේශීයව වාසය කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තරඟය සඳහා ඉදිරිපත් විය හැක. ඔබගේ සිතුවම A4 ප්‍රමාණයේ කඩදාසියක තිරස් අතට එනම් ලෑන්ඩ්ස්කේප් ආකාරයට සිතුවම් කර එවිය යුතුය. පාට පැන්සල් හැර ඕනෑම මාධ්‍යයක් භාවිතා කළ හැක. මෙය චිත්‍ර තරංගයක් නොවන අතර අදාළ සිතුවම මුද්දරයක් සඳහා යොදා ගන්නා බැවින් එය මුද්දරයකට ගැලපෙන ලෙස නිර්මාණය විය යුතුය. චිත්‍රය රේඛා පැහැදිලි විය යුතුය. සිතුවමේ නත්තලේ මූලික සංකේතයන් පිළිඹිඹු විය යුතුයි. සිතුවම මතුපිට අකුරු නොලිවිය යුතුයි. සිතුවම් යොමු කිරීමේදී මේ සමග ඇති අයදුම්පත සම්පූර්ණ කර චිත්‍රය පිටුපස අලවා යොමු කිරීම විශේෂිතයි. අදාළ නිර්මාණ තමා විසින්ම කළ නිර්මාණයක් බවට ආගමික පූජකතුමකු, පාසල් විදුහල්පති, දහම් පාසල් ප්‍රධානාචාර්ය, සාම විනිසුරුවරයෙකු, රජයේ විධායක නිලධාරියෙකු විසින් සනාථ කළ යුතුයි. නිර්මාණ බහලන කවරේ වම්පස ඉහළ කෙළවරේ නත්තල් තැපැල් මුද්දර චිත්‍ර තරඟය 2025 ලෙස සඳහන් කර අධ්‍යක්ෂ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව නොම්බර 180 3වන මහල TB ජයා මාවත කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ රජයේ වැඩ කරන දිනවල පෙරවරු 8:30 පස්වරු 4:15 අතර කාලයේදී කාර්යාලය වෙත ගෙනවෙත් බාර දිය හැක. ඔබගේ චිත්‍ර යොමු කළ යුතු අවසන් දිනය 2025 ඔක්තෝබර් මාස 31 වන දිනයි. වැඩි විස්තර සඳහා 0112665584 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. නැතිනම් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි විස්තර ලබාගත හැක. ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ උතුරු දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නිවාස ලීග් රැලිය යාපනයේදී පැවැත්වා තිබුණා. ඒ දේවගැති කර්නල් රෝහිණී හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන්. දේවගැති ලුතිනල් කර්නල් අන්නමණි බොඩ්ඩු විසින් සහාය දක්වන ලදී. මෙම උත්සවය ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ කාන්තා අමාත්‍යංශවල උතුරු දිස්ත්‍රික් ලේකම් මේජර් තංගශ්වරි ඇතුළු පිරිස සංවිධාන කර තිබුණා. සහභාගී වූ පිරිස් අධ්‍යාත්මික වශයෙන් බලගන්වන ලද අතර එයට මිනිස් ජාවාරමට එරෙහි දැනුවත් කිරීමේ සැසියක් සහ සමාජ අක්‍රමිකතාව ආමන්ත්‍රණය කරන නාට්‍ය ඉදිරිපත් කිරීමක්ද ඇතුළත් වුණා. මෙම උත්සවය දිස්ත්‍රික් කාන්තා අමාත්‍යංශයේ මූලිකත්වයෙන් තම මෙහෙවර උදෙසා අවශ්‍ය කරන අරමුදල් රැස් කිරීමේ ඇරඹුමක්ද දියත් කර තිබුණා. ඔක්තෝබර් 13 වන දින වතිකානුවේ අපෝස්තලික මාලිගාවේ සාලා ක්ලෙමෙන්ටිනාහිදී කාදිනල් රෆායල්ගේ අධ්‍යයන රැස්වීමට 14 වන ලියෝ පාප්තුමා සහභාගීව තිබෙනවා. Un ejemplo de entrega, así describe el Papa León XIV al cardenal Rafael Merri del Val durante el encuentro de estudios celebrado en el Vaticano para conmemorar el 160 aniversario del nacimiento de una de las figuras más significativas de la diplomacia pontificia del siglo XX. Hola, buenos días. Bastan dos frases para condensar su existencia. මෙහිදී 1865දී ලන්ඩනයේ උපත ලැබූ ස්පාඤ්ඤ පියෙකුගේ සහ ඉංග්‍රීසි මවකගේ පුතක වූ ජෝ පොරාටෝගේ ජීවිතය ගැන පාප් වහන්සේ ආපසු හැරී බැලූ බවත් සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස එතුමන්ගේ වෘත්තීය සිහිපත් කරමින් විශ්වීය සභාවේ සේවය කුඩා හා දුප්පතුන්ට සමීපව එක්සත් කිරීමට සමත් වූ බව වතිකානු පුවත් පෙන්වා දෙනවා. පාපවහන්සේ පැවසුවේ සැබෑ අධිකාරීත්වය තනතුරු හෝ මාතෘකාව මත නොව අවධානයෙන් ඈත්ව සේවය කිරීමේ නිදහස මත පදනම් වන බව පැවසූ බව තවදුරටත් පෙන්වා දෙනවා. El Papa destaca del cardenal Rafael Merri del Val una vida sin buscar reconocimiento y recuerda que no competimos en santidad. La santidad no es una carrera o un ranking. Simplemente cada cristiano está llamado a la plenitud según su propio camino. La santidad no se mide por comparación
sino por comunión. පසුගිය ඔක්තෝබර් 14 වන දින දීප්ති දිවිනා ශ්‍රීධරන්ගේ පොතක් එළිදැක්වුණා. ඒ කොළඹ මැරිනෝ මෝල් හෝටල් පරිශ්‍රයේදී. පාස්ටර් විනෝත් සෙල්වා, පාස්ටර් රවීද සිල්වා, පාස්ටර් එලයිජා පිලිප් සහ ජර්මනිය සිට පැමිණි පාස්ටර් බර්න්ට් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගීව සිටියා. The Journey ලෙස නම් කර තිබූ මෙම පොත එළිදැක්වීම සංවිධාන කර තිබුණේ පාස්ටර් ජෝසප් සීදරන් ඇතුළු පිරිස. So I got an urge to write. I love to write. ජීවිතයේ ලද අත්දැකීම් තාරුණ්‍ය වෙත දායාද කරමින් ඒ අයගේ ජීවිත යහපත් අන්දමින් ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම තම අරමුණ බවත් එහිදී එදිනෙදා තමන් ලද අත්දැකීම් මෙලෙස පොතක් ලෙස නිකුත් කිරීමට හැකියාව ලැබූ බවයි දීප්ති දිවීනා පවසා සිටියේ. So I used to go up to the balcony and I love sunsets. So I enjoy sunset. So while I enjoy the sunset, I used to write. So whatever the thoughts come into my mind, so I used to write. තවත් පුවත් කිහිපයක් පිළිබඳවයි දැන් අවධානය. පිළියන්දල මාම්පේ ශුද්ධ ලෝක්තුමාගේ දේවස්ථානයේ පිය සංගමය විසින් සංවිධාන කළ වෛද්‍ය කඳවුරක් පසුගියදා සාර්ථකව නිමාවට පත් වුණා. ගෞරවනීය රජිතද මෙල්පියතුමාගේ මඟ පෙන්වීමෙන් පැවති මෙම සත්කාරයට හේමාස් හොස්පිටල් සමූහය සහ ඊගල් විෂන් ඔප්ටිෂියන් යන ආයතනවල සහයෝගය ලැබී තිබුණ අතර 130කට ආසන්න ප්‍රදේශයේ ජනතාවක් වෙත මෙම වෛද්‍ය කඳවුරෙන් උපකාර ලබා ගැනීමට හැකි වී තිබුණා. මතුගම විමුක්තිය අප ස්වාමිදුවගේ 123 වන මංගල්‍ය පූජාව සහ සන්ධ්‍යා දේවමය පැවැත්වුණේ සැප්තැම්බර් 21 වෙනිදා. ඒ මීසම් සේවක ගෞරවනීය ශිරාන් දසා සහ සහායක රජිත ලියනගේ යන පියතුමල්ලාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට පැවිදි සොයුරියන් මීසම් කමිටුවද මීසම්වාසී සියලු ජනතාවද මෙම මංගල්‍යයට සහභාගී වුණා. වතුරනාලා එත කොණ්ඩේ කඩාලා ඉන වටේ රටට මල්ලි හිරුණු ජීවිතයලා රන් පොතේ උමේ උකුලේ තියාලා මගේ සුරංගනේ කුඩිතයන් විතර සලාන වතුරනාලා දහම්පාසල් ළමා දිනය හා ගුරු දිනය සැමරුම වෙනුවෙන් කැලණිය සාන්ත තෙරේසා දේවස්ථානයේ ශිෂ්‍ය නායක මණ්ඩලය දරුවන්ගේ නර්තනාංගයන් සමගින් අපූරු වැඩසටහනක් දියත් කර තිබුණා. ඒ ගෞරවනීය බර්ට්‍රම් රංජිත් පියතුමාගේ මූලිකත්වයෙන්. දේවස්ථාන ලිටල් ෆ්ලවර් දේවස්ථානයේදී මෙම වැඩසටහන පවත්වා තිබුණා. රදළුව සාන්ත සිසිලියා දහම් පාසල් ළමා දින වැඩසටහන මේසම්පාලක ගෞරවනීය සුනිල් කුමාර පීරිස් පියතුමන්ගේ මඟ පෙන්වීම යටතේ පවත්වනු ලැබුවා. ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා උදෑසන සිට ප්‍රවීණ ක්‍රීඩා උපදේශක මෙල්වින් ගුරුපියාණන් විසින් මෙම ළමා දින වැඩසටහන මෙහෙවන ලද අතර සවස් යාමේ මහා විදුහල් සිසුන්ගේ ගිනි මැල සංදර්ශනයකින් වැඩසටහන නිමාවට පත් වුණා. රාජගිරිය ශ්‍රී හෘදය දෙව්මැදුරේ 41 වෙනි මරියතුමගේ මංගල්‍යයට සමගාමීව එතුමියගේ ප්‍රතිමාව රැගත් පෙරහැර ඔක්තෝබර් 11 වන දින වීදි සංචාරය කළා. මීසම් පාලක ගෞරවනීය ජූඩ් නික්සන් පියතුමාගේ මඟ පෙන්වීමෙන් මෙම පෙරහැර දියත් වුණා.
මෙම පිළිරුව ඉහළ වැලිකඩ මංසන්දියේ ප්‍රදර්ශනයට තබා ඇති අතර රත්නපුර හිටපු විශ්‍රාමික රදකුරු ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන් එවකට පියතුමුක ලෙස කටයුතු කළ අවදියේ මෙම පිළිරුව මෙම ස්ථානයේ පිහිටුවා තිබෙනවා. ඒ පුවතත් සමගින් ස්වර්ග ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වෙනවා. ඔබේ ප්‍රදේශයේ දේවස්ථානයේ කිතුණු පුවත් ඇතිනම් අප වෙත යොමු කරන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ සඳහා 0777 88 75 75 හෝ 0112 82 88 11 යන දුරකථන අංකවලට අපට ඇමතුමක් ලබා දෙන්න. නැතිනම් hello@swargatv.com යොමු කරන්න ඔබට හැකියාවක් තිබෙනවා. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයේ නැවත විකාශය ලබනාකාරවාද අදහවල් 1ට බලාපොරොත්තු වන්න. ස්වර්ග ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් අපි නැවත මුණ ගැහෙන්නේ ලබන ඉරිදා සවස 4ට. එතෙක් ඔබට සුබ සතියක්. ජේසු පිහිටයි.